ඔබ නැවතත් අද දෙරණ සමගින් බස්නාහිර පළාත තුල දියරකිරි ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාත් සභාව විසින් ආරම්භ කර තිබෙනවා. ඊට සමගාමීව මීගමුව මහනගර සභා භූමියේ එළකිරි හලක් විවෘත කිරීම සහ ප්‍රදේශයේ කිරි ගොවීන්ට කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගන්නා උපකරණ බෙදා දීමක් පසුගියදා සිදු කෙනා. මීගමුව කටාන සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල කිරි ගොවීන්ට කිරි දොවන යන්ත්‍ර සහ කිරි උණුකරන යන්ත්‍ර බෙදා දීම එහිදී සිදු කෙරුණා. මෙය බස්නාහිර පළාත් සභාවේ හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කෙරෙනවා. මෙම ව්‍යාපෘතිය බස්නාහිර පළාතේ පාසල්, සේවා ස්ථාන සහ පොදු ස්ථානවල ව්‍යාප්ත කිරීම සඳහා බස්නාහිර පළාත් සභාව මගින් රුපියල් ලක්ෂ 200ක මුදලක් වෙන්කොට තිබෙනවා. හදිසි ආපදා අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා මාතලේ ආපදා කළමනාකරණ කාර්යාලයේ මුදල් නොමැතිකමින් අවසන් වශයෙන් තමන්ට වන්දි ගෙවීමට සිදු ඇතැයි දඹුල්ල ජනතාව පවසනවා. ඒ දඹුල්ල පහළවැව වැව්බැම්මේ දෙවන වරටත් සිදු ඇති ජලකාන්දුව හේතුවෙන් එම බැම්ම පිළිසකර කිරීමේ කඩිනම් අවශ්‍යතාවයට ජනතාවගේ පුද්ගලික පිළියම් යොදන ලෙස බලධාරීන් පැවසීම හේතුවෙන් මේ පසුගිය අවුරුදු සමයේදී රත් වී උතුරා හෙල්තාක්කියක් නොවේ. මෙතන බැව කැඩුනොත් ආර්ථික මධ්‍යස්ථානය අනිවාර්යයෙන් බලවගෙන ඒ විතරක් නෙමෙයි අපේ දඹුල්ල රෝහල නගරේ මේ දාස් ගන්න පදිංචිලා ඉන්නේ මේ බැව පහළ. මෙතන වගකිය යුතු කෙනෙක් නැහැ. අක්කර 250ක පමණ භූමි ප්‍රදේශයක පැතිරී ඇති දඹුල්ල පහළවැව මගින් කුඹුරු අක්කර 150ක පමණ කුඹුරු යලමහ දෙකන්නේම අස්වැද්දීම සිදු කෙරෙනවා. එසේම කණ්ඩලම වැවේ අමතර ජලය පිරවෙන්නේද මෙම වැවටයි. අඩි 8මාරක පමණ උසකින් යුත් මෙම වැව් බැම්මේ පිටවාන අසල නිර්මාණය වී තිබෙන මෙම සිදුරෙන් විශාල වශයෙන් ජලය පිටතට ගලා යනවා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේද මේ ආකාරයේම තත්ත්වයක් උද්ගත වුවත් ප්‍රදේශීය ගොවීන් තම පුද්ගලික මුදලින් මෙම තත්ත්වය මගහරවා ගැනීමට පිළියම් යෙදුවා. වැඩක් කරන්නේ වැඩේ කරන්නේ නැහැ ලස්සන. ගියවුත් මම කරන්නේ අපි හෙලිකොප්ටර් ගාවා පස්සේ තමයි එක ගම අපි සෙමියුට ගිහ ගම ගොසංගනේ. මේ හැරි ඒට යකුනේ මේ පාරේ ඒ වගේ සිද්ධාත උනේ. බලදාටි කවුරුත් කිව්වට ගණන් ගන්න ඉස්තිරි විසඳුමක් නැහැ. නමුත් මෙවරත් මේ තත්ත්වය පිළිබඳ අදාළ බලධාරීන්ට දැනුම් දුන් විට ඔවුන් පවසා ඇත්තේ පෙර පරිදි කටයුතු කරන ලෙසයි. නමුත් පසුගිය වසරේ පිරිවැය සඳහා වැය වුණු බිල් සහිතව ප්‍රාදේශීය ගොවි ජන සේවා නිලධාරීන්ට ඉදිරිපත් කළ රුපියල් ලක්ෂ 2ක මුදල් තවමත් මිනිසුන්ට ලැබී නැහැ. වැලිකට්ටු 250 කට ගාලා ඊයේ ආපදාව බේරගත්තා. අතේ මුදල් පාවා වේදංග ඒ මුදල්වත් අපිට ලැබුණේ නැහැ. මේ සැරේ තේරෙනවද අපි මේ සැරේ කරගන්න අපි වැය බේර ගන්න ඕනේ. මේ පිළිබඳව දඹුල්ල ගොවි ජන සේවා ප්‍රාදේශීය නිලධාරී එච්.එම්. සෙනවිරත්න මහතාගෙන් විමසීමේදී ඔහු පැවසුවේ ගොවි සංවිධානයට මුදල් වියදම් කරන ලෙස උපදෙස් ලබා දුන්නද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වියදම් කර තිබූ මුදල් පියවීමත් සමග ඇස්තමේන්තුගත මුදල් අවසන් වූ බවයි. එසේනම් මේ ගැටලුව වෙනුවෙන් ගොවීන් කැප කළ මුදලට සිදුවන්නේ කුමක්ද? ආපදා කළමනාකරණ කියන කෙනෙක් දකින්නවත් නැහැ. මේක ඉතින් සමහර වෙලාවට මේ ඒගොල්ලෝ ආපදාත් නෙවෙයි කියලා හිතනවත් දන්නෙත් නැහැ. මේක හැබැයි කැඩුනොත් නම් සිද්ධ වෙන ආපදාව තමයි අර විශාල විනාශයක්. නවීකරණය කරන ලද මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දකුණු කළුතර සිට අලුත්ගම දක්වා දුම්රිය දාවන කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම අද සිදු කෙරෙනවා. දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායක මහතා සඳහන් කළේ මෙරටට පැමිණ සිටින ඉන්දිය නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම කටයුත්ත සිදු කෙරෙන බවයි. කෙසේ වෙතත් කොළඹ සිට මාතර දක්වා සාමාන්‍ය පරිදි දුම්රිය දාවන කටයුතු සිදු කෙරෙන්නේ ලබන 25 වෙනිදා සිටයි. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු කිරීමෙන් පසුව අද දින සිට මාතර සහ කොළඹ අතර දුම්රිය ධාවනය ආරම්භ කිරීම නිමිත්තෙන් පැවැත්වෙන නිල උත්සවය අලුත්ගමදී පැවැත්වීමට කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා අලුතර සිට අලුත්ගම දක්වා ශේෂ දුම්රියක් ආරායිත අමුත්තන් රැගෙන යාමට කටයුතු කරලා තියෙනවා. ආරායිත අමුත්තන් හැටියට ඉන්දිය රජයේ ශේෂ නියෝජිත පිරිසක් සහභාගී වෙනවා. දැනට මුහුදුබඩ දුම්රිය මාර්ග මාතර සහ කොළඹ කොටුව අතර කොළඹ සහ මාතර අතර පැවැත්වෙන දුම්රියන් ලබන මාස 24 වෙනිදා දක්වා ඒ ආකාරයෙන් ධාවනය වෙනවා. 25 වෙනිදා ඉඳලා සාමාන්‍ය දුම්රිය සේවය සාමාන්‍ය කාලසටහන පරිදි ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. විරාමයකින් අනතුරුව කෙලිබිම් පුවත් බලාපොරොත්තු වන්න.
ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරගයෙන් කොල්කතා කණ්ඩායම කඩලු 8ක ජයක් හිමි කරගත්තා. ඒ පංජාබ් කණ්ඩායම පරාජයට පත් කරමින්. Despite playing in home conditions, Kings තරගයේ කාසී වාසී දින පළමුව පන්දුවට පහර දුන් පංජාබ් කණ්ඩායම කඩලු 7කට ලකුණු 124ක් රැස් කළා. එහිදී ඇඩම් ගිල්ක්‍රිස්ට් නොදවි ලකුණු 40ක්ද ෂෝන් මාෂ් ලකුණු 33ක්ද රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කතා කණ්ඩායම පන්දු වාර 16යි පන්දු 3ක් තුල කඩලු 2ක් පමණක් දැවී තිබියදී ලකුණු 127ක් රැස් කර ගනිමින් ජයග්‍රහණය හිමි කරගත්තා. කොල්කතා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූ ගෞතම් ගම්භීර් නොදවි ලකුණු 66ක් රැස් කර ගනිමින් තරගයේ වීරයා සම්මානය හිමි කරගත්තා. ඒ සමගින් අද දරන මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු රාත්‍රී 8ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය